මගේ පුතේ අන්න ඔයාලගේ ડોක්ටර් කිරිපුතා කෙල්ල කිට්ට අපින් අල්ලන් දෙන්නෙක්ගේ බස් එකට නෑ කිව්වනේ අර නෑ අනේ ඒ අපේ කැම්පස් එකේ යාළුවෙක්. එයාගේ නම සුපිපි. එයා අපේ ෆැකල්ටි එකේ. ඔව්. ඒ සුපිපි? ඔව් ඔව්. දැන් බල කියන්නේ ඔතන ඔය මුකුත් පළයිලවුවක් නෑ කියලාද එතකොට ඈ නෑ තමයි. තියෙනව නම් ඉතින් මේ ඔහොම හැසිරෙනවද? මටත් හිතෙන්නේ නම් මචං යාළුකමක් විතරක් වෙන්න ඕනේ නැත්නම් අපේ එක ඔය වගේ දෙයක් කරන්න බයයි. එහෙම එකක් තිබ්බනම් ඉතින් යන්නේ මෙහෙමනේ. බලපන් අන්න ඇල්ලුව අර උරිස්සට ඔළුවක් තියාගත්තා. දැන් මොකද්ද කියන්නේ? ඔව් දැන් මොකද්ද කියන්නේ? නෑ කිව්වනේ අන්න කිරිපුතා. දොස්තර කිරිපුතා අපේ පුතියා අර. what නෑ කිව්වනේ. බලපන්. හැබැයි සුසුපි මම නම් කියන්නේ අපි බස් එකේ හැමදාම යන්න ඕනේ මෙහෙට. බස් වලට නගින්න නැතුව මගින් නැක්කේ ඔය අපේ අයියා යසනේ මේ බස් එක යනවා. අනේ මේ අසේනිට නම් මේ දේවල් කියන්න එපා. එයා දැනගත්තොත් කැම්පස් එකේ මාව නෝන්ඩි කරයි. බම්බුවේ අසනේ ඉදරක් නෙමෙයි අර සකුණේ ඉන්නේ කොට කෙල්ල. එයාව යන්නේ පොලත් එක්කනේ. දැක්කොත් ඉවරයි. අන්න කොට කෙල්ල කිව්වා. ඔයා කවුද? පොල් විකරණේ කියන්නේ. කිරිපුතා හම්බෙන්නම් බලගේ කිරිපුතා. දොස්තර කිරිපුතා කොයිද මේ යන්නේ? ඈ කවුද මේ ගෑල්ලමද? මම අම්බා අර පොල් කඩන පොලා මං. ඔව් මේ නෑ බං අපිට අඳුරන්න බෑ. අපි මේ කැම්පස් එකට යනවා. හරිද මම වෙන කොහෙද යනවා කිව්වේ නෑ. ඔබ බය වෙන්න එපා. කිසිම දෙයකට ඔබ බය වෙන්න එපා. ඔබ තනි වෙලා නෑ. පිටිපස්සෙල්ල බලපන් ඔබේ ආදරණීය සහෝදරයාගේ පෙම්වතිය අර උඹලේලා වුණ කොට කෙල්ල ඔක්කොම ඉන්නවා. ඉතින් මම්මා පොල් කඩන්නේ. ඕ නංගි මම පොල් කඩන කෙනෙක්. ඔය ඉතින් කැම්පස් එක තව දුරයිනේ. මග බෑලා පයින් යන්න ඕන ටිකට් එක එතනම කරන. මම්බන් වරෙන් අයියෝ උඹලගේ පොල් කඩන පොලා මතක නෑනේ මේ වරෙන් ඒ මලිත මල්ලි කිරිපුතේ මෙහෙ එන්න.